හරිද? මිනිස්සුන්ට පිංචෙන් දෙනවා සර්වට. හරියට බෙහෙත් ටික දෙන්න මට ඇවිද ගන්න. හරියට බෙහෙත් කරොත් හොඳ කරගන්න පුළුවන්. අන්දටම නැක්කිර බය තියෙනවා සර්. මට ඇත්තම කාත් කවුරුත් නෑ. අපි ඔක හොඳ කරලා දෙමු. හොඳ සර් දැන් මේ පැත්තෙන් ඉඳලා කැක්කුමක් එනවා නිකන් දැවිල්ලක් වගේ දැනෙනවා මට වෙලාවකට. කොතන? පස්සේ පැත්තේ ඉඳලා දැවිල්ලක් වගේ දැනෙනවා. ඊට පස්සේ කොහොමද හරි පොඩ්ඩ දුරක්වත් යන්න බෑ කකුල් දෙකම කකියනවා. දෙකේම එක වගේම රිද එකම විදියට කකියනවා. කොහේ ඉඳන්ද වේදනාව එන්නේ? වේදනාව වෙනවා මේ හරිය එනවා වගේ. එනවා. වැඩිපුරම තියෙන්නේ මේ හරිය තමයි කැක්කුම. වෙලාවකට කකුල සීතල වෙනවා වගේ දැනෙනවා. මේ කකුලේ මේ මෙතන මේ විදියට කකියනවා. මෙහෙ. ඔව් උඩ ඉඳන් එනවද ඒකෙත්? ඒකත් වෙනවා. මේ මෙච්චරම තරම් කැක්කුම නෑ මේක මේ මෙතන ගොඩක් එතන තමයි රිදෙන්නේ. කැක්කුම දෙන්නේ. දැන් ડોක්ටර්ස්ලා මොනවද කියන්නේ? අර මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ අර මේ මෙතනින් කකුල් දෙකට එන ලේ ගමනාගමනයේ හිරවීමක් තියනවලු. ඒක නිසා ඔපරේෂන් කරන්න කියලා තමයි කිව්වේ. ඔයාලට ස්නායු ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්නේ කොඳු වැට පෙළියෙන් ස්නායු තද වෙනවා. ඩිස් බල්ජ් එකක් තියෙනවා. වයසත් එක්ක ඔයාගේ කාඩ්ලේජ් ජ වෙනවා. දැන් මාස එකමාරක් වගේ ප්‍රතිකාර කරද්දී ඔයාලට ඔය ඉන්න තත්ත්වෙන් ඉන්න පුළුවන්. හරිද? මිනිස්සුන්ට පිංචෙන් දෙනවා සර් මට ඇත්තම කාත් කවුරුත් නෑ. අපි ඔක හොඳ කරලා දෙමු.